රයිට්. හැමෝටම සුබ දවසක්. ඉතින් මම මේ අද ඔයාලට ගේන්නේ මගේ 2026 අවුරුද්දේ පළවෙනි බැච් එකේ. හරිද? මං ස්ට්‍රක්චර් එකටයි රචනා කොටසටයි දාන්න පුළුවන් කොටස් ටිකක් තමයි මම ඔයාලට ගේන්නේ. ඒක පොඩ්ඩක් බලාගෙන ඉන්න. ඊට පස්සේ ලොකු ගේමක් ගහගන්න පුළුවන් වේවි. හරිද? එහෙනම් මම පොඩ්ඩක් එන්න පුළුවන්, ඒ කියන්නේ මම දාන්න පුළුවන් තැන් ටිකක් කියාගෙන යන්නම්. ඒ ටික හොඳට බලාගෙන ඉන්න. රයිට්. හරිද? ඔයා පොඩ්ඩක් බලාගෙන ළමයි ඉස්සරලා ස්ට්‍රක්චර් ගැන කතා කරොත් ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථානයේ රූප සටහන බලාගෙන ඉන්න ඕනේ. ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථානයක ඒ කොටස් ටිකයි ඊට පස්සේ කුඹගස තියෙනවනේ. මේ කුඹගස විවිධ කාලගුණික දත්ත. يعني භෝග වගාවේදී වෙන්න පුළුවන්. ඊට පස්සේ මිනිසාට බලපෑම් කරන කාල දත්ත ලබා ගන්න වෙන්න පුළුවන්. ඊට පස්සේ බාහිර බාධක වලින් තොරව ඒ කාල දත්ත ලබා ගන්නකොට ඒ කුඹගසේ උස, يعني ස්ථාපනය කරන්න උස පිළිබඳ පොඩ්ඩක් ඒ කොටස බලාගෙන ඉන්න. ඒක ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථානය ගැන පොඩ්ඩක් බලාගෙන ඉන්න. ඊට පස්සේ වක්‍ර සමොච්චකරණය. ඒ කියන්නේ වක්‍ර සමොච්චකරණ ළමයි අන්තර්නිවේෂණය කළා. ඒ සමොච්ච රේඛාවක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලාගෙන ඉන්න ඕනේ. right. ඊට පස්සේ ජලදරයක රූප සටහනක්. හරිද? ළමයි ජලදරයක රූප සටහනක් අපේ MCQ එකට මං කියන්නේ ආවේ නෑනේ. ඒකෙන්ද පොඩ්ඩක් ජලදරයක රූප සටහන ගැන කොටස් ටික නම් කරලා පොඩ්ඩක් බලාගෙන ඉන්න. right. ඊට පස්සේ ආපදා වැළැක්වීමේ දූරාවි ළමයි ඔය අවස්ථා ටික තියෙනෝනේ. හරිද? කියන්නේ ඉවත් කිරීම, ඊට පස්සේ ආදේශ විකල්ප ආදේශන විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කිරීම, ඊට පස්සේ ඉංජිනේරුමේ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම, පරිපාලනමේ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම. මේ අන්නේ කොටස්වලට අදාළ අවස්ථාවට උදාහරණ. හරිද? ඉවත් කිරීමට උදාහරණ, ඊට පස්සේ ආදේශ විකල්ප ක්‍රියාමාර්ගට උදාහරණ. ඒක පොඩ්ඩක් බලාගෙන ඉන්න ඕනේ. හරි. ඊට පස්සේ ආඩිනෝ පූර්ව. දැන් ළමයි අපේ මේ පාස් පේපර් ටික ඔක්කොම ගත්තට පස්සේ يعني 22 23 ගත්ත 24 ගත්තට පස්සේ ආඩිනෝ පූර්වයෙන් ප්‍රශ්නයක් දාන ස්ට්‍රක්චර් එකට. හරිද? ඒ කියන්නේ ක්‍රමාංකනය කිරීම, ඒ කියන්නේ කේත ඇතුළත් කිරීම වගේ ඒ වගේ කොටසක් එන්න පුළුවන්. ඊට පස්සේ තව කිව්වොත් ආඩිනෝ පූර්වයට කොහොමද මේ LED බල්බයක් දැල්වන්නේ? හරිද? ඒ ටික පොඩ්ඩක් බලාගෙන යන්න. උෂ්ණත සංවේදක එච්චරනම් අමාරු නෑ. පොඩ්ඩක් ආඩිනෝ පූර්ව කොයි එකකටත් බලාගෙන යන්න. ඊට පස්සේ පසුවස්න ප්‍රතිකාර ද්‍රව්‍ය. ඒ කියන්නේ ඔය කැපුම් මල් වල පසුවස්න අපි කැපුම් මල් වල ඒ පසුවස්න තාක්ෂණ බාධක මේ ප්‍රතිකාර රසායනික ද්‍රව්‍ය සැලිසිලික් අම්ලයේ pH එක අඩු කිරීමට භාවිත වෙනවා. තව ප්‍රතිօක්සිකාරක විදිහට භාවිත වෙනවා. අන්න ඒ වගේ මේ පසුවස්න ප්‍රතිකාර විදිහට ගන්න රසායනික ද්‍රව්‍ය. ගැන පොඩි බලාගෙන යන්න ස්ට්‍රක්චර් එකේ අහන්න පුළුවන්. right. ඊට පස්සේ තව එකක් කිව්වොත් අනිවාර්යෙන් ළමයි ඔය සංකේත පොඩ්ඩක් ආයෙමත් බලාගෙන ඔය ආහාර ලේබල් එකේම තියෙන සංකේත පොඩ්ඩක් බලාගෙන යන්න. හරිද? right. ඊට පස්සේ ඕක තමයි ඉතින් ස්ට්‍රක්චර් ගැන කියන්න තියෙන පොඩ්ඩක්. ඉතින් ළමයි තව කරුණු ඒවි. හරිද? ඔය ටිකත් පොඩ්ඩක් බලාගෙන යන්න. right. ඊට පස්සේ රචනා කොටස පොඩ්ඩක් මතක් කරොත් කේ ප්‍රබ නිෂ්පාදනයේ පියවර අනිවාර්යෙන් බලාගෙන යන්න ඕනේ. කේ ප්‍රබ නිෂ්පාදනයේ පියවර. ඊට පස්සේ ඒක දෙක ඇවිල්ලා විසිතුරු මස්සයින්ට ජීවීය ආහාර ලබා දීම වැදගත්කම. ඒකත් පොඩ්ඩක් බලාගෙන යන්න. 3. දැව නොවන වාණිජ නිෂ්පාදන කර්මාන්තයේ වැඩි දියුණු කිරීමේදී බාධක. හරිද? දැව නොවන වාණිජ නිෂ්පාදන කර්මාන්ත දියුණු කරන්න තියෙන බාධක. ඒකත් පොඩ්ඩක් බලාගෙන යන්න. ඊට පස්සේ නිර්පාංශ වගාවේ සීමාකාරී සාධක. ඊට පස්සේ පාංශු ජීවීන්ගේ කුෂිකාර්මික නිෂ්පාදන. මේක හොඳටම බලාගෙන යන්න. කියනවා ජෛව පොහොර, ඊට පස්සේ වර්මි කොම්පෝස්ට් නිෂ්පාදන භාවිතා කරන යුඩ්‍රස් කියන ගැටවිලි පණු විශේෂය. ඒ කියන්නේ උදාහරණත් එක්කම බලාගෙන යන්න ඕනේ. හරිද? මම ළමයි මේව නම් ඒ කියන්නේ මගේ තියරියාව නම් ඉතින් ඔයා මම ඔක්කොම ටික මුලින්ම ඔයාලට කියා දීලා තියෙනවා. හරිද? ඒක පොඩ්ඩක් බලාගෙන යන්න. ඊට පස්සේ දුඹුරු පොල් කෙඳි නිෂ්පාදනයේ පියවර. ළමයි වැවිලි බෝගලින් ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බ නෑ ගිය අවුරුද්දේ. ඉතින් පොඩ්ඩක් ඒක බලාගෙන යන්න. ඊට පස්සේ පසේ රසායනික ලක්ෂණ වල වැදගත්කම, ඊට පස්සේ අනිවාර්යෙන් pH එකේ කැටයුණු ආධාරිතතාවය. ওই දෙක බලාගෙන යන්න ඕනේ. නව ආහාර නිෂ්පාදනයක් වෙළඳපොළ හඳුන්වා දීමේදී අනුගමනය කළ යුතු පියවර. ඒකත් පොඩ්ඩක් බලාගෙන යන්න. ඊට පස්සේ සත්ත්ව පාලනයේදී ආරක්ෂිත ගෘහයක භාවිතන් තාක්ෂණික ක්‍රම. ඒ කියන්නේ සත්ත්ව පාලනයේදී ඊට පස්සේ ආරක්ෂිත ගෘහයක භාවිතන් නවීන තාක්ෂණික ක්‍රම සරල ක්‍රම ස්වයංක්‍රීයකරණය. ඒ ස්වයංක්‍රීයකරණ ක්‍රමයි ඊට පස්සේ ස්වයංක්‍රීයකරණයේ වාසි පොඩ්ඩක් බලාගෙන යන්න. හරිද? ඊට පස්සේ කිව්වොත් තමයි පලිබෝධ පාලන උපකරණ ක්‍රියාකාරීත්වය නැප්සැක් පිස්ටන් ආකාරයේ දීර්ඝසන යන්ත්‍රයයි. ඊට පස්සේ මේ බලවේගාකාර දීර්ඝසන යන්ත්‍රය නැත්නම් කුඩු විසන යන්ත්‍රය. ওই දෙක පොඩ්ඩක් බලාගෙන යන්න. හරිද? ඊට පස්සේ දැව පරිරක්ෂණය කිරීමේ ක්‍රමත් බලාගෙන යන්න ඕනේ. 12 එළවලු පළතුරු වල ඊට පස්සේ මත්ස්‍යයින්ගේ පසුවස්නු තාක්ෂණය. ඒ කියන්නේ පසුවස්නු වෙන්න පුළුවන් අවස්ථා ටිකයි ඒක වළක්වා ගන්න පුළුවන් ක්‍රම ටිකයි බලාගෙන යන්න ඕනේ. එළවලු වලයි
ඊට පස්සේ මත්ස්‍යයින්ගේ. හරිද? මත්ස්‍යයින්ගේ. right. පිවිතුරු නිෂ්පාදන වැදගත්කම ශිල්ප ක්‍රමය. අනිවාර්යෙන් බලාගෙන යන්න ඕනේ. අපද්‍රව්‍ය කළමනාකරන ධූරාවලිය. අපේ ළමයි MCQ එක අහලා තිබ්බේ නැනේ අපද්‍රව්‍ය කළමනාකරන ධූරාවලිය ගැන. ඒකින්ද ස්ට්‍රක්චර් එකට හරි නැත්නම් එසේ නැන රචනා කොටසට හරි එන්න පුළුවන්. ඒකින්ද මේ අපද්‍රව්‍ය කළමනාකරන ධූරාවලිය පොඩ්ඩක් බලාගෙන යන්න. හරිද? right. ඊට පස්සේ අනිවාර්යෙන් ඔයා බලාගෙන යන්න ඕනේ ශුද්ධ සැකසුම් පද්ධතිය එකයි PLC පද්ධතිය එකයි දෙන වාසි අවස්ථ ටික බලාගෙන යන්න ඕනේ. ශුද්ධ සැකසුම් පද්ධතිය එකයි PLC පද්ධතිය එකයි තියෙන වාසි අවස්ථ ටික බලාගෙන යන්න ඕනේ. ඊට පස්සේ අපජලය පිරියම් කිරීමේ ක්‍රියාවලිය පොඩ්ඩක් බලාගෙන යන්න. කළුතේ සැකසීම. ළමයි කළුතේ සැකසීමත් එන්න පුළුවන්. ඒක ක්‍රේප් රබර් එන්න පුළුවන්. නැත්නම් කළුතේ සැකසීම එන්න පුළුවන්. හරිද? ওই දෙකෙන් එකක් එන්න පුළුවන්. නැත්නම් මට තා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දෙසිනි පොල් නිෂ්පාදනයේ එන්නත් පුළුවන්. හරිද? ඔන්න ඔය තුන තමයි පොඩ්ඩක් සැකයක් තියෙන්නේ. හරිද? කළුතේ නිෂ්පාදන හොඳටම බලාගෙන යන්න. ඔය පොඩ්ඩකින් දෙසිනි පොල් නිෂ්පාදන බලාගෙන යන්න. දැන් ඔය ඉතින් පාඩම් කරලා තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් මේ කරුණු ටික ආයෙත් බලාගෙන යන්න. right. හරිද? ඊට පස්සේ නැගුම් බැසුම් වගුව. බිම් මැනුමේ නැගුම් බැසුම් වගුව බලාගෙන යන්න ඕනේ. මට්ටම් ගැනීමෙන් ඇතිවන දෝෂ. ඒ දෝෂ වළක්වා ගන්න කොහොමද කියලා බලාගෙන යන්න ඕනේ. අනිවාර්යයෙන්ම තලමේස මිනිතේ බලාගෙන යන්න ඕනේ. වැඩියෙන්ම අරිය ක්‍රමය. හරිද? අරිය ක්‍රමය අන්තර්ඡේදන ක්‍රමය. අනිවාර්යෙන් බලාගෙන යන්න ඕනේ. බිම් මැනුමේදී මට්ටම් ගැනීමේදී ඇති වෙන්න පුළුවන් දෝෂ. ඒවා වම කරගන්නේ කොහොමද කියලා බලාගෙන යන්න ඕනේ. ඊට පස්සේ අනිත් තමයි තලමේස මිනිතේ බලාගෙන යන්න ඕනේ. ඒ කියන්නේ නැගුම් බැසුම් වගුවයි තලමේස මිනිතේ අරිය ක්‍රමයයි අන්තර්ඡේදන ක්‍රමය අනිවාර්යෙන් බලාගෙන යන්න ඕනේ. ඒ කියන්නේ සිතියම නිර්මාණය කරන්නේ කොහොමද කියලා. හරිද? ඊට පස්සේ මම ඊට පස්සේ කිව්ව මොකද්ද? නැගුම් බැසුම් වගුවත් බලාගෙන යන්න ඕනේ. නැගුම් බැසුම් වගුව. ස්ට්‍රක්චර් එකකට පොඩි කොටසක් එන්න පුළුවන්. නැත්නම් රචනා කොටසට ආවොත් ඒ පස්තාරයක් එක්කත් එන්න පුළුවන්. හරිද? ඉතින් පොඩ්ඩක් ඒක බලාගෙන යන්න. right. ඊට පස්සේ කාර්ද ගෙවතු වගාවක් ස්ථාපනයේ ළමයි සැලකිලිමත් යුතු කරුණු. ඒ කියන්නේ ස්ථානයක් තෝරගන්නකොට සැලකිලිමත් යුතු කරුණු. ඊට පස්සේ නඩත්තු කරන ආකාරය පොඩ්ඩක් බලාගෙන යන්න. කාර්ද ගෙවතු වගාව. හරිද? ඊට පුනර්ජනනීය බල ශක්ති බෙබල භාවිත. ඒ කියන්නේ වැදගත්කම්. පුනර්ජනනීය බල ශක්ති බෙබල වැදගත්කම්. අනිවාර්යයෙන්ම සූර්ය ශක්තිය ප්‍රභා විභව කෝෂ වල බලාගෙන යන්න. ඊට පස්සේ ඔය එක තමයි වැඩිපුරම බලාගෙන යන්න තියෙන්නේ. ප්‍රභා විභව කෝෂ. ඒක හොඳට බලාගෙන යන්න. right. ඊට පස්සේ බින්දු හා විසිරි ජල සම්පාදන පාදිතන වෙනස්කම ඒ කිව්වනේ. ඒකත් හොඳට බලාගෙන යන්න ඕනේ. ඊට පස්සේ අවසාන එක නව ආහාරයක් ඉදිරිපත් කිරීමට පෙර වෙළඳපොළ ඉල්ලුම සොයා බැලීමේ ක්‍රම. ඒ කියන්නේ ප්‍රශ්නාවලි ප්‍රශ්න සමනිය ඉදිරිපත් කිරීම. හරිද? ඊට පස්සේ විවිධ මාධ්‍යවල යදල් දැන්වීම් ප්‍රචාරණය කිරීම. ඔය ටික පොඩ්ඩක් බලාගෙන යන්න. right. හරිද? එතකොට ළමයි තා මොකක් හරි වැදගත් කරුණක් තිබ්බොත් මම ගෲප් එකට දාන්නම්. මේ ටික පොඩ්ඩක් බලාගෙන යන්න ඕනේ. තා වැදගත් කරුණක් කිව්වොත් හරිද? දැන් ඔයා මගේ රෙකෝඩින් එහෙම බාලා පොඩි හරි ලකුණක් වැඩි කරගත්තයි කියලා හිතනවනම්, ඒ කියන්නේ පොඩි වැඩක් කරගත්තයි කියලා හිතනවනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා යන්න. හරිද? වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. එහෙනම් රචනා කොටසත් හොඳට කරමු. අනිවාර්යයෙන්ම මතක තියාගන්න ස්ට්‍රක්චර් එක පැයෙන් ලියලා ඉවර කරන්න ඕනේ. හරිද? එතකොට ප්‍රශ්නයක් අමාරු කොටසක් ආව ගමන් ඉන්න එපා. ඒක ඇතෑරියා ඊළඟ කොටසට ගියා. අන්න ඒ විදිහට පැයෙන් ලියලා ඉවර කරන්න ඕනේ. ඊට රචනා කොටස පැය දෙකකින් ඉවර කරන්න ඕනේ. ඊට පස්සේ ළමයි අනිත් කරුණ කිව්වොත් කොහොමයි ටයිම් එක මැනේජ් කරගන්න ඔරලෝසුවක් කරන් යන්න. එතකොට ස්ට්‍රක්චර් එක නම් පැය එකමාරක් වගේ යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔයාට රචනා ප්‍රශ්න පේපරේ ලියා ගන්න වෙන්නේ නැහැ. මොකද ස්ට්‍රක්චර් එකේ දෙන ලකුණු 15යි රචනයක ලකුණු 20ක් දෙනවා. ඒකින්ද කොහොම හරි ටයිම් එක මැනේජ් කරගෙන ස්ට්‍රක්චර් එක පැය ලියලා ඉවර කරන්න. රචනා එක පැය දෙකකින් කොහොමද ටාගට් කරලා ඉවර කරන්න ඕනේ. රයිට්. හරිද? එහෙනම් හැමෝටම හොඳට එසේ එකයි ස්ට්‍රක්චර් එකයි ලියන්න පුළුවන් ඉන්නේ කියලා මම සුබ පතනවා. දැන් හැමෝටම ජය වේවා.